ආයුබෝවන් දරුවනේ අද අපි කතා කරන්න යන්නේ 7 ශ්‍රේණියේ 5 වන ඒකකය වන අම්ල සහ භෂ්ම කියන මාතෘකාව ගැන. අපි එදිනෙදා ජීවිතයේ භාවිතා කරන රසායනික ද්‍රව්‍ය වගේම විද්‍යාගාරයේදී පාවිච්චි කරන රසායනික ද්‍රව්‍යත් අපිට ඒ වගේ ගුණ අනුව ප්‍රධාන වර්ග 3ක් යටතේ බෙදා දක්වන්න පුළුවන්. අම්ල, භෂ්ම සහ උදාසීන. අම්ල කියන්නේ ඇඹුල් රසට හේතු වෙන දේවල්. උදාහරණ තමයි දෙහි, බිලින්, විනාගිරි වගේ දේවල්. සබන් වැනි ලිස්සන සුළු ස්වභාවයකින් යුක්ත හුණු ආපසෝඩා වැනි දේවල් භෂ්ම වලට අයිති වෙනවා. සමහර රසායනික ද්‍රව්‍ය තියෙනවා පුතේ මේ වර්ග දෙකටම අයිති නැති. ඒවා තමයි උදාසීන ද්‍රව්‍ය. ජලය, ලුණු ද්‍රාවණයක්, භූමි තෙල් වගේ දේවල් උදාහරණ විදිහට දක්වන්න පුළුවන්. අපි දැන් බලමු විද්‍යාගාරයේදී භාවිතා කරන අම්ල වර්ග මොනවද කියලා. සල්ෆියුරික් අම්ලය, නයිට්‍රික් අම්ලය, හයිඩ්‍රොක්ලෝරික් අම්ලය. තව බොහෝමයක් අම්ල තියෙනවා. මේවා ඒවයින් කීපයක්. ඊළඟට අපි බලමු විද්‍යාගාරයේදී වැඩි වශයෙන් භාවිතා කරන භෂ්ම වර්ග කීපයක්. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්, පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් සහ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ්. දැන් තමයි අපි අපේ පාඩමේ ප්‍රධානම මාතෘකාව කතා කරන්නේ දර්ශක. දර්ශකයක් කියන්නේ අම්ල සහ භෂ්ම සමග වෙනස් වර්ණ ලබා දෙන ද්‍රව්‍ය. ස්වභාවික පරිසරයේ තියෙන විවිධ ද්‍රව්‍ය මගිනුත් අපිට දර්ශක සකස ගන්න පුළුවන්. පොකුරු වද මල් තම්බාගත් විෂ, නිල් කටරළු මල් තම්බාගත් විෂ, කහ තැඹූ ජලය වගේ දේවල් උදාහරණ වෙනවා. ඒ විතරක් නෙමෙයි අපි විද්‍යාගාරවලදී මීට වඩා වෙනස් දර්ශක පාවිච්චි කරනවා. ලිට්මස් කඩදාසි, pH කඩදාසි, ෆිනොක්ටලීන්, මීතයිල් ඔරේන්ජ් එහෙම නැත්නම් මෙතිල් ඔරේන්ජ්. අපි දැන් මේ එක එක දර්ශකය ගැන වෙන වෙනම කතා කරමු. පළවෙනියටම ලිට්මස් කඩදාසි. ලිට්මස් කඩදාසි වර්ණ දෙකකින් යුක්ත වෙනවා. රතු ලිට්මස් සහ නිල් ලිට්මස්. මේවා අම්ල, භෂ්ම සහ උදාසීන ද්‍රව්‍ය වෙන් කරලා හඳුන ගන්න භාවිතා කරනවා. අපි මුලින්ම බලමු රතු ලිට්මස් පත්‍රය මේ එක එක ද්‍රව්‍ය සමග ලබා දෙන වර්ණය මොන වගේද කියලා. රතු ලිට්මස් අම්ල සමග රතු වර්ණයමයි. මේකේ රතු වර්ණය අම්ල තුලට දැම්මහම පත්‍රයේ තෙත් වෙන හින්දා ටිකක් වෙනස් රතු වර්ණයකට හැරෙන්න පුළුවන්. භෂ්ම සමග නිල් වර්ණය ලබා දෙනවා. රතු ලිට්මස් පත්‍රයක් උදාසීන ද්‍රව්‍යයකට දැම්මහම වර්ණ වෙනසක් සිදු වෙන්නේ නැහැ. හැබැයි අර අම්ලයේදී වගේම පත්‍රයේ තෙත් වෙන හින්දා වෙනස් රතු වර්ණයකට හැරෙන්න පුළුවන්. ඊළඟට අපි බලමු නිල් ලිට්මස් පත්‍ර මේ ද්‍රව්‍ය සමග ලබා දෙන වර්ණ විපර්යාසය මොන වගේද කියලා. අම්ල සමග නිල් ලිට්මස් පත්‍රයක් රතු පැහැයට හැරෙනවා. භෂ්ම සමග නිල් ලිට්මස් පත්‍රයේ නිල් වර්ණයේ වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. පෙරදී වගේම උදාසීන ද්‍රව්‍යවලදී නිල් ලිට්මස් පත්‍රයේ වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. ලිට්මස් කඩදාසි අම්ල, භෂ්ම සහ උදාසීන යන ද්‍රව්‍ය සමග සිදුවන වර්ණ විපර්යාසය සාරාංශයක් විදිහට බලමුද? අම්ල සමග රතු ලිට්මස් සහ නිල් ලිට්මස් රතු වර්ණයම දක්වනවා. භෂ්ම සමග රතු ලිට්මස් සහ නිල් ලිට්මස් නිල් වර්ණය දක්වනවා. උදාසීන සමග මේ ලිට්මස් පත්‍ර දෙකේම වර්ණ විපර්යාසයක් සිදු වෙන්නේ නැහැ. ඒ කියන්නේ උදාසීන සමග රතු ලිට්මස් රතු වර්ණයම දක්වන අතර නිල් ලිට්මස් නිල් වර්ණයම දක්වනවා. දෙවැනියට අපි කතා කරමු pH කඩදාසි ගැන. මේකත් ලිට්මස් පත්‍ර වගේම කහපාට පටි විශේෂයක්. ලිට්මස් පත්‍ර වලට වඩා මේකේ තියෙන විශේෂත්වය තමයි මේකෙන් අපිට පුළුවන් අම්ල සහ භෂ්ම වල ප්‍රබලතාවය මැනගන්න. අම්ල භෂ්ම හඳුනා ගැනීම සඳහා අපිට pH කඩදාසි සමග 1 සිට 14 තෙක් අංක යදූ වර්ණපටයක් භාවිතා කරනවා. ද්‍රාවණයකට pH පත්‍රයක් දැම්මම වර්ණපටයේ 7 වර්ණයට අදාළ වර්ණය එනම් ලා කොළ පැහැ වර්ණය ලැබෙනවා නම් ඒක උදාසීනයි. 1 සිට 6 දක්වා වර්ණයක් ලැබෙනවා නම් අම්ලයක්. 8 සිට 14 දක්වා වර්ණයක් නම් ලැබෙන්නේ ඒක භෂ්මයක්. 1 සිට 6 දක්වා වර්ණය වෙනස් වෙනකොට අම්ලයක ප්‍රබලතාවය වෙනස් වෙනවා. ප්‍රබල අම්ල සමග රතු වර්ණයත් දුබල අම්ල සමග කහ පැහැයට හුරු වර්ණයක් ලබා දෙනවා. 8 සිට 14 දක්වා භෂ්මයක ප්‍රබලතාවය වැඩි වෙනවා. 13, 14 අංකවලට අදාළ වර්ණ මගින් දක්වන්නේ ප්‍රබල භෂ්ම.
මෙතෙන්දි මම දක්වලා තියෙනවා pH කඩදාසි ප්‍රබල අම්ල, ප්‍රබල භෂ්ම සහ උදාසීන සමග ලබා දෙන වර්ණයන් මොන වගේද කියලා. අපි ඊළඟ දර්ශකය ගැන කතා කරොත් අපේ ඊළඟ දර්ශකය තමයි ෆිනොප්තලීන්. ෆිනොප්තලීන් කියන්නේ සුදු පැහැ කුඩු වර්ගයක්. මේ ෆිනොප්තලීන් කුඩු ජලයේ දිය වෙන්නේ නැහැ. මධ්‍යසාරවල දිය වෙලා අවර්ණ ද්‍රාවණයක් හදනවා. එතකොට අපි මේක දර්ශකයක් විදියට පාවිච්චි කරනකොට මධ්‍යසාරවල දිය කරගෙන තමයි ද්‍රාවණය හදාගන්නේ. දැන් අපි බලමු ෆිනොප්තලීන් අම්ල, භෂ්ම සහ උදාසීන සමග ලබා දෙන වර්ණයන් මොන වගේද කියලා. අම්ල සමග වර්ණ විපර්යාසයක් සිදු වෙන්නේ නැහැ. ෆිනොප්තලීන් දර්ශකයෙන් බිඳුවක් භෂ්මයකට එකතු කළොත් භෂ්මය කඳ රෝස පැහැවෙනවා. උදාසීන ද්‍රාවණයකට එකතු කරොත් ද්‍රාවණයේ කිසිදු වර්ණ විපර්යාසයක් සිදු වෙන්නේ නැහැ. අපිට මෙතනදි පේනවා ෆිනොප්තලීන් දර්ශකය වඩාත් සුදුසු වෙනවා භෂ්ම හඳුනා ගැනීම සඳහා. අපේ හතරවන දර්ශකය වෙන්නේ මෙතිල් ඔරේන්ජ් එහෙමත් නැත්නම් මීතයිල් ඔරේන්ජ්. මෙතිල් ඔරේන්ජ් කියන්නේ තැඹිලි පැහැ කුඩු වර්ගයක්. ෆිනොප්තලීන් දර්ශකය වගේ නෙවෙයි මේක ජලය සමග දිය වෙලා කහ පැහැ ද්‍රාවණයක් හදනවා. මේ දර්ශකය අම්ල, භෂ්ම සහ උදාසීන සමග ලබා දෙන වර්ණයන් පිළිබඳව සලකා බැලුවොත් අම්ල සමග මේක රතු පැහැ ද්‍රාවණයක් ලබා දෙනවා. භෂ්ම සමග වර්ණ විපර්යාසයක් සිදු වෙන්නේ නැහැ. කහ හෝ තැඹිලි පැහැ ද්‍රාවණයක් ලබා දෙනවා. උදාසීන සමගත් එහෙමයි වර්ණ විපර්යාසයක් සිදු නොවි කහ හෝ තැඹිලි පැහැ ද්‍රාවණයක් ලබා දෙනවා. ඉතින් මේකෙන් අපිට හොඳින් පැහැදිලි වෙනවා ෆිනොප්තලීන් දර්ශකය භෂ්ම හඳුනා ගැනීම සඳහා වඩාත් සුදුසු වනවා සේම මීතයිල් ඔරේන්ජ් දර්ශකය අම්ල හඳුනා ගැනීම සඳහා වඩාත් සුදුසු වෙනවා. මං හිතනවා මේ පාඩම ඔයාලට හොඳින් තේරෙන්නේ නැති කියලා. මාත් එක්ක මේ වගේ තවත් පාඩම් ඉගෙන ගන්න කැමති නම් මගේ channel එක subscribe කරන්න. එහෙනම් අපි අලුත් පාඩමකින් හමු වෙමු.